අපි කවුරුත් මේ දවස්වල අපිට මේ කාලවකවානුවේ හැමෝම මේ නිවන් දකින්න හැමෝටම ආසාවක් ඇති වෙලා තියෙනවා. හැමෝම මේක නිසා හැමතිස්සෙම ශාස්ත්‍රෝරු පස්සේ අපි මේ පූජකයෝ පස්සේ අපි නිතරම දිව යනවා. අපි ගිහින් අපි මේ හොයන්නේ මොකද්ද කියලා අපි නිකන් හරි අපි කවදාවත් හිතන්න ඕනේ ඇයි කියලා අපි මේ පූජකයෝ පස්සේ ගිහින් අපි මොකද්ද මේ හොයන්නේ? අපි හොයන්නේ නිවනක් හොයනවා. අපිට නිවනක් ලැබුණාද අද වෙනකම්? ඒක පොඩ්ඩක් හිතලා බැලුවොත් නිවන හොයන්න එකක් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා. නිවන තියෙන්නේ අපි තුලමයි. මේ මොහොතේ අපිට මේ නිවන අපි තුල තියෙන දෙයක්. එතකොට අපිට හොයලා ගන්න පුළුවන් එකක් නෙවෙයි නිවන කියන්නේ. ඒක නිසා අපි පූජකයෝ පස්සේ දුව ගිහින් මේ කියන ඒවා කර ඉන්න එකක් නෙවෙයි නිවන කියන්නේ. නිවන කියන්නේ අපිට පුද පූජා පවත්ලා අඬා වැටිලා ඉල්ලලා හම්බ වෙන එකකුත් නෙමෙයි. එහෙමනම් අපිට හොඳ කල්යාණ මිත්‍රයෙක් ඉස්සෙල්ලා මුණ ගැහෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට අපිට ප්‍රශ්නයක් එනවා ආයි නැවත කොහොමද කල්යාණ මිත්‍රයා හොයාගන්නේ කියලා. කල්යාණ මිත්‍රයා හොයාගන්න විදිය බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. කල්යාණ මිත්‍රයා කියන්නේ එයා මේ සසර එක මොහොතකටවත් වර්ණනා කරන්නේ නැති කෙනෙක්. සසරේ කිසිම තැනක නවතින්න අහුවෙන්න අල්ලගන්න දෙයක් නැති බව දේශනා කරන ශාස්ත්‍රඥ අපේ පූජක වරේ කල්යාණ මිත්‍රෙක් හම්බුනොත් අන්න ඒක තමයි කල්යාණ මිත්‍රයා හරි කල්යාණ මිත්‍රයා මුණ ගැහුණා කියලා කියන්නේ. එතකොට අපිට අපේ දෘෂ්ටි එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඉස්සෙල්ලාම සම්මා දිට්ඨියට එන්නේ කියලා. සම්මා දිට්ඨියට එන්නේ කොහොමද? ඇසීමෙන් අහලා දැනගන්න ඕන අපි. අහලා දැනගන්නේ මොකද්ද? දැන් මට ප්‍රශ්නයක් තියෙන්න ඕනේ, තමාට ප්‍රශ්නයක් තියෙන්න ඕනේ. තමා කවුද? මොකද්ද නිවන කියන්නේ කියලා ඉස්සෙල්ලා අහගන්න. ඒක අහගන්න නම් අපි මේ කල්යාණ මිත්‍රයා මේ සම්මා දිට්ඨියටපත් වෙන ක්‍රමේ සක්කාය දිට්ඨියන ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ නැති කරන්න කිව්වේ. එතකොට සක්කාය දිට්ඨිය නැති වෙන ධර්මයක් දේශනා කරන කෙනා මේ ලෝකේ කිසිම අර්ථයක් පෙන්වන්න තියෙන මේ ලෝකේ කිසි දෙයක් අපිට ගත යුතු දෙයක් නැහැ කියලා. මේ ලෝකේ අපි දැකලා නැහැ, පෙනිලා නැහැ, ඇහිලා නැති මේ දෙයක් කියලා අපිට කාගෙන් හරි ඇහෙනවනම් අපිට ඊට පස්සේ අපිට පුළුවන් විමසලා අපි එතනින් පටන් ගන්න පුළුවන් මොකද්ද කියලා මේක හොයාගන්න Taman තුලින්. බුදුරජාණන් වහන්සේ කිව්වේ කල්යාණ මිත්‍රයා හම්බ වෙන්න කියලා මේක අහගන්න විතරයි. බුදුරජාණන් වහන්සේ කියපු දෙයක් අපිට අහගන්න වෙන්නේ කල්යාණ මිත්‍රයෙක්ගේ. මොකද අපිට තාම බෑ අර පොත් කියවන්න ත්‍රිපිටකය කියලා තේරුම් ගන්න බෑ. ඒව කියවලා දැනගෙන හේතුඵලය දැකලා අවබෝධ කරගත්ත කෙනෙක් කවදාවත් අපිට කියන්නේ මේ ලෝකයක් බාහිර පවතින බවක් මේවා යමක් දෙයක් අපිට කවදාවත් හම්බෙලා තියෙන දෙයක් දුස්ති ගැලවෙන්නම කතා කරන කල්යාණ මිත්‍රයෙක් හම්බුනොත් එයා තමයි ඇත්තටම මේ සුවයටපත් වෙන්නේ. මේ නිවීමටපත් වෙන්නේ. ඒක නිසා අපි හොඳ කල්යාණ මිත්‍රෙක් හොයාගන්න උත්සාහ කරන්න. තෙරුවන් සරණයි.